මගේ mental health clinic එකක් තියෙනවා බම්බලපිටියේ St Peters College එක ගාව. ඒකට ගොඩාක් පොහොසත් මිනිස්සු වෙනවා. ඒගොල්ලන්ගේ මූණවල අඳුරු වෙලා දුකෙන් වගේ. මම කල්පනා කරනවා මේ මිනිස්සුන්ට ගොඩාක් සල්ලි තියෙනවා. මම අහනවා මොකද්ද ප්‍රශ්නේ? ඔයාගේ ව්‍යාපාරයේ සම්බන්ධ ප්‍රශ්න? Is it something to do with your business? Is your business collapsing? Or are you going through a turbulent period of time? Is your business chaotic? ඔයාගේ business එකේ ප්‍රශ්න නැහැ නේ. එහෙම ප්‍රශ්නයක් නෙවෙයි, අපිට සමාදානය නැහැ. අපිට සන්තෝෂය නැහැ. අපිට ඔක්කොම තියෙනවා ඒත් අපිට සන්තෝෂය නැහැ. ඒ වගේම මට දුප්පත් මිනිස්සු හම්බ වෙනවා. අපි ගොඩාක් දුප්පත් අයත් එක්ක වැඩ කරනවා. මම මත්ද්‍රව්‍ය ගන්න ළමයින්ගේ දෙමව්පියෝ එක්ක වැඩ කරනවා. ගොඩාක් ස්ථානවල ගියාම මම ඒගොල්ලන් අහනවා ඇයි දුකෙන් ඉන්නේ? නෑ අපිට සල්ලි නැහැ. ඒක නිසා අපි දුකෙන් ඉන්නේ. ඒතර කල්පනා කරලා බලන්න සල්ලි තියෙන මිනිස්සු කියනවා ඒගොල්ලෝ දුකෙන් ඉන්නේ කියලා. සල්ලි නැති මිනිස්සු කියනවා ඒගොල්ලොත් දුකෙන් ඉන්නේ කියලා. සල්ලි තියෙන මිනිස්සු කියනවා සල්ලි තියෙනවා ඒත් ප්‍රීතිය නැහැ කියලා. සල්ලි නැති මිනිස්සු කියනවා සල්ලි නැහැ ඒක නිසා ප්‍රීතිය නැහැ කියලා. ඇත්තටම ජීවිතේ දෙවනි පාර පටන් ගන්නකොට අපිට සල්ලි තිබ්බේ නැහැ. අපේ පිගානේ සමහර වෙලාවට මගේ නෝනා සම්බෝල ටිකක් හදලා කරෝල කෑල්ලක් බැදලා තිබ්බා. නමුත් අපි සන්තෝෂ වුණා හේතුව අපි ඒ මොහොතේ ඒ තියෙන දේත් එක්ක සන්තෝෂ වෙන රහස. එහෙමත් නැත්නම් contentment ඇති දෙයින් සතුටු වෙනවා කියන රහස ඉගෙනගෙන තියෙනවා. මම දැකලා තියෙනවා කෝටිපති මිනිස්සු luxury international buffets ඉස්සරහා ඔවුන්ගේ මූණවල අඳුරු වෙලා. නමුත් සමහර මිනිස්සු මං කිව්වා වගේ සම්බෝලයි කරවල කෑල්ලක් එක්ක ප්‍රීතියෙන් ඉන්නවා. ඒක නිසා සන්තෝෂය තියෙන්නේ ඔබ සතු දේ ප්‍රමාණය අනුව නොව ඔබ සතු දේ සමග ඔබ හැසිරෙන ආකාරය අනුව. නැවත වතාවක් හොඳට මේක අහගන්න. සන්තෝෂය නිර්වචනය වෙන්නේ ඔබ සතු දේ ප්‍රමාණය අනුව නෙවෙයි ඔබ සතු ප්‍රමාණය අනුව ඔබ ජීවිතය දකින ආකාරය අනුවයි. right? නිකන් උණු බත් ටිකක් එක්ක සම්බෝල කාලා සන්තෝෂයෙන් හිටපු දවස් තියෙනවා අපේ ජීවිතවල. ඒ වගේම සල්ලි තියලා දුකින් හිටපු දවසුත් තියෙනවා. ඒක නිසා ඔබ අතේ ඇති දෙයට වටිනාකමක් දෙන්න. උදේ පාන්දර නැගිට්ටහම ඔබ දාන සපත්තු දෙක ඒක බ්‍රෑන්ඩඩ් සපත්තු දෙකක් නොවුනත් ඒ සපත් දෙක දිහා බලලා මට සපත් දෙකක් තියෙනවා ස්තුතියි කියන්න. right? උදේ පාන්දර කෑම මේසෙට ගියාම කෑම එකක් තියෙනවා ස්තුතියි කියන්න. දරුවෝ හොඳින් ඉන්නවා ස්තුතියි කියන්න. චූටි ගේක ඉන්නවා ස්තුතියි කියන්න. හැම වෙලාවෙම ජීවිතේ ඇති දේවල් පිළිබඳව grateful කෘතවේදී වෙන්න. You need to cultivate a spirit of gratefulness where that you would treasure every little thing that you have in your life. You know, you get up in the morning, you've got a bed, be thankful for that. You get up in the morning, you go to a washroom, you've got a washroom, regardless whether it's big or small, be thankful and be grateful for that. And your wife comes to you with a cup of hot tea, be grateful to her. You've got a loving wife who's bringing a cup of tea. She might not be Aishwarya Rai, but she's a loving wife. Be grateful to her. Be thankful to her. Treasure everything that you have in life. And learn the secret of contentment. ඇති දෙයින් සන්තෝෂ වෙන එක. අපි ජීවිතේ නැතුව මායි නෝනයි. මගේ යාළුවෝ පොසත් වාහනවල යනකොට අපිට වාහනයක් නැහැ. අපි පුංචි කාර් එක ගත්තාම ඒ පුංචි කාර් එකේ හරිම සතුටින් ගියා. ඇයි? අපිට මීට කලින් ෆුට් සයිකල් එකක්වත් තිබ්බේ නැහැ. අපි කෑම කනකොට ඒ කෑම මහ විශාල ලක්ෂරි කෑම නෙවෙයි. අපි සූතිවන්ත වුණා. හේතුව අපි මහන්සි වෙලා හම්බ කරපු මුදලින් අපි මේ කන්නේ. right? අපි අඳින ඇඳුම් ගැන සූතිවන්ත වුණා. ණය වෙලා නෙවෙයි මේ ඇඳුම් ගත්තේ. ඒක නිසා ඔබ මේ රහස contentment, right? contentment ඇති දෙයින් සතුටු වීමේ රහස. සංසන්දනය පදනම් කරගෙන දුක් විඳින කාලකන්ණි දුකක් විඳින සංසන්දනය අනේකා සමග සංසන්දනය කරන ආකල්පය මයින්ඩ්සෙට් එක නැති තමා සතු දෙයින් ඒ සතු දෙයට සතුටු වෙලා අගය කරමින් කෘතවේදීව ජීවිතේ රස විඳින්න. right? ඔක්කොම තියලා මුකුත් නැති වෙන්න එපා. සමහර පොසත් මිනිස්සු මගේ ගාවට එන අය ඒගොල්ලන්ට ඔක්කොම තියෙනවා මුකුත් නැහැ. මොනවාද තියෙන්නේ ඔක්කොම? බිල්ඩින් තියෙනවා, සල්ලි තියෙනවා, රත්තරන් තියෙනවා. මොනවාද නැත්තේ? සන්තෝෂය. මේ ජීවිතේ වඩාත්ම වැදගත් එක සන්තෝෂය. සන්තෝෂය කියන්නේ තීරණයක්. ඔයාට සන්තෝෂයෙන් ඉන්න තීරණය කරන්න පුළුවන් සම්බෝලයි කරෝලයි එක්ක.
එහෙම නැත්නම් දුකෙන් ඉන්න පුළුවන් ඉන්ටර්නැෂනල් බුෆේ එකක් එක්ක. ඒක නිසා happiness is a decision. You and I have to decide whether we are going to be happy with what we have. අපිට තියෙන දේත් එක්ක අපි සන්තෝෂ වෙනවද? Or we have to grumble with what we don't have. Just look at something else or somebody else and say, oh, they've got a Mercedes Benz and I ain't got nothing. මුකුත් මට නෑ කියලා. ඒක නිසා නැති දේ ගැන දුක් වෙන්න එපා. ඇති දේ ගැන සන්තෝෂ වෙලා ඒ ඇති දෙයින් මහා තෘප්තිමත් වටින ජීවිතයක් ගත කරන්න. Dr. Philip Neri, Trainee Academy, producing champions, transforming companies.